ආ පොඩියා කොහෙද යන්නේ එනවා පොඩ්ඩක්. ඉසා කොහොමද ඉතින්? ඉන්නවා මොකෝ වෙන්නේ ඉතින්? නෑ ඔය පාවෙලා ඉන්නේ. ඇයි මොකක්ද අවුල? ගෙදර පොඩි ප්‍රශ්නයක් ඔය. ඇයි මොකෝ උනේ? ගෙදර පොඩි ප්‍රශ්නයක් ඉන්න සල්ලි වගේක් ගත්තා. ඔලියට. ඒවා ගන්න කියන්නේ නැතුව ඉර වෙලා ඉන්නේ. ඔබ කීයක්ද මං ගත්තේ? මම ලස්ස දෙකක් මං ගත්තා. ලක්ෂ දෙකක්. කාගෙන්ද ගත්තේ? පොඩි අලු අයියෙන් ගත්තේ මම. අම්මට ඉතින් කළු අයගෙන්ද ගත්තේ? උනා සතා. මං ඒකයි පෝල් ගන්නවා ඉවරයක් නෑ බං. මම ෆෝන් එකවත් ආන්සර් කරේ නෑ බං. ඔය පරිස්සමෙන් ඵලයන් භයානක ඩයල් එක. වන්නම් මට මොන හරි කරලා ගියා. ලොකු උදව්වක්. මාත් එරිලා ඉන්නේ මේ ටිකේ. කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. බලමු මොකක් හරි කරන්න. හිටපන්. උගේ සල්ලි කීයක්ද කියපන්. හරි. රොයිද වෑන් එක ගනි. රොයිද? යම එකෙක් ඉන්නවා මේ හැම ගහලා ඉන්න. ඒ පොඩ්ඩක් නවත්තපන්. අර අලු අයියගේ වහන්න බා. දැන් මොකද කරන්නේ? දැන් බලමු මොකද කරන්න කියලා. මොකද කියන්නේ බලමු ඉන්නවා. මොකෝ පුතාලට සල්ලි එහෙම ගෙවන්න මතකයක් නෑ වගේ නේ. අයියා මේ ඒවලුත් නෑයි. මට කර කියා ගන්න දෙයක් නැති. මං අයියාගේ සල්ලි කොහොම හරි ගෙනත් දෙන්න. වාරික 3ක් ඇරියස් මල්ලි. වාරික 3ක්. හරි කියවන්න. මම මූ කියපු ඉන්න තමයි උඹට සල්ලි ටික දුන්නේ. හරි? කරන්න එපා. මං අයියාට සල්ලි කොහොම හරි ගෙනත් දෙන්න. දැන් උඹ කිව්වනේ උඹට බයික් එකක් තියනවා කියලා. ඔව්. යම බයික් එකවත් ගෙනින්න. අරන් අපි. අනේ අයියේ බයික් එක මාසෙ තුනක ඇරියස් එකක් තියෙනවා. මම බයික් එකෙන් තමයි කරන්න දන්නේ මල්ලි මොකද කරන්නේ මෙයාට ඈ මොන කරන්නේ සල්ලි දෙන්න විදියක් නැත්තම් මොකද්ද කරන්නේ අපි උගන් නෑ අයියේ. මගේ මාළේවත් අරගෙන යන්න අය බීව ගන්න මෙයාගේ. ඔය ගණි රෝහිත අඩෝ යා උගන් නෑ බං මාළේ නම් මොනවද අපි හම්බ කරලා අපි යමු. පුළුවන්. මාළේ වොන්න සල්ලි අරගෙන ආරේ අයියේ ඕකේ මේ අපි මේ කරපු වැඩේ එච්චර හරි නෑ වගේ නේද අයියේ? උඹට මොකද්ද ප්‍රශ්නේ මොකද අයියේ අරුගේ ණය වෙනුවෙන් අනිත් එකාගේ මේ බෙල්ලේ තිබ්බ මාළි ගලවලා දුන්නනේ අතර. අද කාලේ සහෝදරයෙක්වත් ඒ වගේ දේවල් කරන්නේ